Hi friends, welcome back to my YouTube channel. ඉතින් මම අද ඔයාලව මේ වීඩියෝ එකකින් ඔයාලව එකතු කරගන්න හදන්නේ සීතල කාලගුණය ලස්සන කඳුකර දසුන් හරිත තේ වතු වලින් පිරුණු සුන්දර නුවරඑළිය ගමන ගැන. කොළඹ වලින් පිටත් වුණේ දවල් 12:45ට විතර. ඉතින් ඔයාලට මේ පේන්නේ නුවරඑළිය ගමනාන්තය දක්වා කොටස. ඉතින් මම ගොඩාක් විස්තර කරන්න යන්නේ නැහැ නුවරඑළිය ගමනාන්තය දක්වා තියෙන මගතෙබස කොටස. මොකද ඔයාලට බලා ගන්න පුළුවන් වීඩියෝ එකෙන් නුවරඑළියට ළඟා වෙනකොට තියෙන පරිසරයේ සුන්දරත්වය, කඳු බෑවුම්, එතකොට දියඇලි, ලස්සන පසුබිම චිත්‍රයක් වගේ තියෙන ලස්සනට. ඉතින් හරිම කූල්, හරිම සීතලයි නුවරඑළියට ළඟ කවුරුත් දන්නවා. ඉතින් ඒ වගේ මේක වෙනම ලෝකයකට ගියා වගේ සහ වෙනම දේශගුණයක් තියෙන්නේ. ඉතින් යන ගමන් මගදී හම් වෙන ලස්සන තැන්, සුන්දර දසුන් වගේම මේ ගමනේ පුංචි පුංචි අත්දැකීම් ඔයාලත් එක්ක බෙදා ගන්නයි මම මේ සූදානම් වෙන්නේ. එහෙනම් මාත් එක්ක නුවරඑළිය යමු. ඉතින් මේ දැන් නුවරඑළිය තමයි ඉන්නේ. ඔයාලට දැක ගන්න පුළුවන් වෙන්නේ දැන් මම මේ ඉන්න ප්‍රදේශයේ හරිම ලස්සන දසුනක්. මම ඉන්න තැන ඉඳලා මේ ඉදිරි දසුන තමයි මේ ඔයාලට පේන්නේ. හරිම ලස්සනයි, ඒ වගේම හරිම සීතලයි. ෆස්ට් ප්ලේස් එක තමයි වික්ටෝරියා ගාඩන් එක. ඉතින් මම දිගටම විස්තර කරන්න යන්නේ නැහැ, ගොඩක් අය ගිහින් තියෙන නිසා. අගෝස්තු මාසය නිසා මල් වර්ග ගොඩ ප්‍රමාණයක් දැක ගන්න හම්බුනේ නැත්නම් සාමාන්‍ය ප්‍රමාණයට මල් පිපිලා තියෙනවා. ගාඩන් එකෙන් පිටත පරිසරය, පිටත වටපිටාව කොච්චර ഘോഷාකාරී කලබලකාරී ස්වභාවයක් ගත්තත් මේ ගාඩන් එක ඇතුළට ආවහම මම නම් හරිම නිස්කලංකව හරිම පීස්ෆුල් විදිහට පරිසරයේ සුන්දරත්වය විඳ ගන්න පුළුවන් වුණා. ඉතින් නුවරඑළිය ටවුන් එකට ගියාට පස්සේ එක එක shops වර්ග තියෙනවානේ. එතකොට ඒ shops වලින් අපිට නුවරඑළියම products, එක එක tea products, එතකොට එක එක tea වලට එක එක flavors එකතු කරපු products ගන්න පුළුවන්. එතකොට healthy green tea products, එතකොට මේ වගේ විවිධ වර්ග වල tea products අපිට මිලදී ගන්න පුළුවන් වෙනවා. එතකොට මේ ඔයාලට පේන විදිහට ටවුන් ඒරියා එකේ එක පුංචි පුංචි කොටස් වල එළවලු වර්ග වගා කරලා තියෙනවා. ඒ වගේම මල් නම් නිකන් වැටවල් වල නිකන් පාරවල් අයිනේ වුණත් ලස්සනට එක එක වර්ග වල එක එක කලර්ෆුල් විදිහට පිපිලා තියෙනවා. මේ එකේ බ්‍රෙක්ෆාස්ට් එක ගත්තේ ග්‍රෙගරි ලේක් එක ඉස්සරහා තියෙන මෙන්න මේ රෙස්ටුරන්ට් එකේ. ඒ කෑම හරිම රසයි. ඉතින් ග්‍රෙගරි ලේක් එක සහ ඒ යමට ඒරියා එක පරිසරය සුන්දරත්වය විඳගත්තා. මං ඉන්න තැන මිදුල ගාඩන් එකේ හරිම ලස්සනට මල් වර්ග කීපයක්ම තිබුණා. ඉතින් ගොඩ දෙනෙක් තමන්ගේ බිසි ලයිෆ් එක ඇතුලේ
මේ විදිහට Tamanටම කාලයක් වෙන් කරගෙන සොබාදහම ගැන තවදුරටත් දැනගන්න එක, සොබාදහමේ සුන්දරත්වයේ විඳින එක අපේ ගතටත් හිතටත් good effect එකක් වෙනවා. healthy විදිහට බලපානවා. ඊළඟට ඉවිනිං ටයිම් එකේ බඩු වර්ග කීපයක් ගන්නවා මාකට් එකට ගියා. අර මේ මොනවද? రైస్ కొడుతున్నావు ఫుల్ రైస్ ఫుల్ రైస్ ఇంకా next day morning time එකේ අඹේවලට යන අතරමඟ පරිසරයේ දෙපස තමයි හරිම ලස්සනයි. ඔයාලට බලා ගන්න පුළුවන් අඹේවල ලේක් එක, ඒ වගේම ඒ යවට පරිසරය. මේ ප්‍රදේශයේ තමයි ගොඩක් එළවලු වර්ග හරිම පිළිවෙලට ලස්සනට පිරිසිදුව වගා කරලා තියෙනවා අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් යන මගදී කන්න කියලා පළතුරු වර්ග කීපයකුත් ගත්තා. ඒත් කොළඹ වලට සාපේක්ෂව සමහර පළතුරු වර්ග දොඩම්, පියාස් වගේ ඒවා ගණන් වැඩි. මේවට මොනවද කියන්නේ? ලොකට්. ඉතින් මේ කහපාට පළතුරු පුංචි ගෙඩි වර්ගයට කිව්වේ මුදලාලි ලොකට් කියලා. ඉතින් මම මේ පළවෙනි වතාවට තමයි ඒක try කරන්නේ. රසයි, අඹුල් රසයි, පැණි රසයි දෙකම තියෙනවා. ඉතින් මේ ඔයාලට දැන් දැක ගන්න පුළුවන් වෙන්නේ ශ්‍රී ලංකාවේ සුන්දරම කඳුකර ප්‍රදේශයක තියෙන අඹේවල ගොවිපළ. අඹේවල ගොවිපළේ ඉතිහාසය කිව්වොත් 1940 දශකයේ දක්වා දිව යනවා. දෙවන ලෝක යුද්ධ සමයේ ඒ කාලේ හිටපු කෘෂිකර්ම අමාත්‍යවරයාව සිටි ඩී.එස්. සේනානායක මහතා ආහාර නිෂ්පාදන වැඩසටහනක් යටතේ මේ ගොවිපළ ආරම්භ කරලා තියෙන්නේ. මුල් කාලයේ මේක රජයේ පාලනය යටතේ තිබුණත් ගොවිපළ පස්සේ 2001 වර්ෂයේ රජයෙන් අඹේවල සහ නවසීලන්ත ගොවිපළවල් ලංකා මිල්ක් ෆුඩ්ස් විසින් අත්පත් කරගෙන තියෙනවා. අද වෙනකොට මේ අඹේවල ගොවිපළ ලංකා මිල්ක් ෆුඩ්ස් සමූහයේ කිරි නිෂ්පාදන කටයුතු වල ඉතා වැදගත් ස්ථානයක් වෙනවා. ඒ වගේම තමයි මේ සුන්දර හරිත තනබිම්, සිසිල් කාලගුණය සහ ගවයන් නිසා අඹේවල කියන්නේ සංචාරකයන් අතර ගොඩක් ජනප්‍රිය තැනක්.
ඉවනිං ටයිම් එකේ නිසා පුංචි බඩුකින්නකුත් ආවා. ඉතින් කොෆි එකක් බොන්න ගියා. ඉතින් ඔන්න මගේ නුවරඑළිය ගමනත් මේ විදිහට අවසන් වෙන්න ලං වුණා. නුවරඑළියේ සුන්දර තැන් ගොඩක් බලලා සිසිල් කාලගුණයත් එක්ක ලස්සන මතක ගොඩක් එකතු කරගන්න පුළුවන් වුණා. ඉතින් මේ විදිහට ලස්සන දසුන් වගේම හිතට දැනුණු පුංචි මතකයන් එක්ක මගේ නුවරඑළිය ගමන අවසන් කරනවා. ඒ අතරේ යන ගමන් මගදී හම්බුණු මේ පුංචි යාළුවෝ ටිකක් දැක්කා. ඉතින් නිකන් යන්න බැරි නිසා ළඟ තිබුණු කඩේකින් පොඩි කෑම ටිකක් අරගෙන මේ අයටත් කන්න දුන්නා. ඒ වගේ පුංචි දෙයක් වුණත් අපිට පුංචි දෙයක් වුණාට එයාලට මේ මොහොතේ ඒක ගොඩක් වටින දෙයක් වෙන්න පුළුවන් නේද? වීඩියෝ එක අවසන් වෙනකන් මාත් එක්ක හිටපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු. සුබ දවසක්.